සුබ දවසක් ඔබ සැමට. මා අද මේ ප්ලෑනින් කියන සබ්ජෙක්ට් එක යටතේ තවත් ප්‍රශ්නයක් අරගෙන ඒකට පිළිතුර ගොනු කරන්න කොහොමද කියලා පොඩි ආදර්ශ පිළිතුරක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අද අපේ ප්‍රශ්නේ තමයි ශක්්‍යතා අධ්‍යයනයක්. ඔබට පේනවා මෙතන ශක්්‍යතා අධ්‍යයනයක් කියන කුමක්දයි පැහැදිලි කර එහි ප්‍රධාන අංශයන් පිළිබඳ විස්තරයක් කරන්න කියලා. ඔබට කිව්වොත් එහෙම අපි දන්නවා ශක්්‍යතා අධ්‍යයනයක් කියන්නේ මොකක්ද, ඒ වගේ අංශ මොනවාද කියන එක අපි දන්නවා. අපි ඒක බලමු. එන මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් එමේ ඒකට පිළිතුරක් අපි සකස් කරන්න කොහොමද කියලා අපි බලමු මේකෙදි. right. ඒකට අපි මේක කියන්න ඕනේ ශක්්‍යතා අධ්‍යයනයක් කරන ව්‍යාපෘති චක්‍රයේ ව්‍යාපෘති සකසන. ඒ කියන්නේ ප්‍රිපෙයාර් කරන අවස්ථාවේදී සිදු කරනු ලබන අධ්‍යයනයක්. මේ මූලික අරමුණ වන්නේ යෝජිත ව්‍යාපෘති සංකල්පයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද? ඒ වගේ මේක සාර්ථක වේද? ඊළඟට පවත්න රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලදයි කියන ඔන්නෝගේ කරුණු තීරණය කිරීම. right. ඊට පස්සේ අපිට ඒකේ ප්‍රශ්නෙම කියනවා අවධානය කළ යුතු අංශයන් මොනවද කියලා අහනවනේ. එතකොට අපිට මෙතන අංශ ගොඩක් තියෙනවා. බොහෝ තියෙනවා. එතකොට ඒකෙන් අපි කැමති එකක් අංශ කීපයක් විස්තර කරන්න පුළුවන්. එතකොට අපි ඊට කලින් කියන්න පුළුවන් දැන් ශක්්‍යතා අධ්‍යයනයක් කියන අපි වෙන මේකයි කියලා කිව්ව. ඊට පස්සේ ශක්්‍යතා අධ්‍යයනයකදී අවස්ථා දෙකක් යටතේ සාමාන්‍යයෙන් සිදුවන කරනවා. එතකොට ඒක ව්‍යාපෘති වපසරිය අනුව ස්කෝප් එක අනුව වෙනස් වෙනවා. දැන් පූර්ව ශක්්‍යතා අධ්‍යයනයක්. ඒ කියන්නේ බොහෝ විට දැන් මේ අවස්ථා දෙකකදී ශක්්‍යතා අධ්‍යයනය සිදු කරනවා. ඊට සංකීර්ණ. ඒ කියන්නේ මූලිකම වශයෙන් විශාල සංකීර්ණ ව්‍යාපෘති සඳහා. ඒකෙදි මේ පූර්ව ශක්්‍යතා ඒ කියන්නේ pre-feasibility study ව්‍යාපෘති හඳුනා ගැනීම අවධියේදී සිදු කරන ලබන මූලික පරීක්ෂාවක්. ඒ කියන්නේ මෙතනදී කරන්නේ අර ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා කරන මූලික පරීක්ෂා. යම් සිටින්නේ ව්‍යාපෘති වල අනුමැතියක් හම්බුණා නම් ඊට පස්සේ අපිට ඩීටේල් ශක්්‍යතා අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒක අපි කියනවා සවිස්තරාත්මක ශක්්‍යතා. ඒක තමයි දෙවෙනි පියවර. ඒකට ව්‍යාපෘති සම්පාදනය කිරීමේදී සිදු කරන ගැඹුරු අධ්‍යයනයක්. ඔන්න ඔය විදිහට අපිට ශක්්‍යතා අධ්‍යයනයේ කොටස් දෙකක් කියලා කියන්න පුළුවන්. right. ඊට පස්සේ අපි කියමු අර ශක්්‍යතා අධ්‍යයනයේ යොමු කළ යුතු අංශ. මා මුලින්ම දැන් කිව්වාගේ ඔබ අපි දන්නවා බොහෝ අංශ තියෙනවා. ඒ වගේ අපි කීපයක් විස්තර කරමු. හොඳයි. ඒකේ පළවෙනි එකක් බලමු මාකට් ෆීසිබිලිටි. ඒකට වේලද පොළ ශක්්‍යතාවය. විශේෂයෙන් භාණ්ඩ ව්‍යාපෘතියම භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරනවා නම් ඒක සඳහා වෙළඳ පොළේ පවතින ඉල්ලුම ඊට පස්සේ පාරිභෝගිකයන්ට ඒ සඳහා මිලදී ගැනීමට ඇති හැකියාව ඊට පස්සේ තරඟකාරීත්වය වගේ ඒවා මේටි සලකන බලනවා. එක මේක ව්‍යාපෘති ලාභ ලැබීම. ඒ කියන්නේ මේ ෆයිනෑන්ෂල් කියන පැත්තදී ෆයිනෑන්ෂල් ෆීසිබිලිටි කියන එකේදී ඒ කියන්නේ මූල්‍ය විශ්ලේෂණ මූල්‍ය මේ වශයෙන් ඒ කියන්නේ ව්‍යාපෘති ආයෝජකයාගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඒ ව්‍යාපෘති ලාභදායකද පාඩුද කියන එක බලන්න මේක ඉතාමත් අවශ්‍ය දෙයක්. ඊට පස්සේ මේ ඊළඟ වැදගත් කරුණ තමයි ටෙක්නිකල් ෆීසිබිලිටි. ඒ කියන්නේ තාක්ෂණිකව අපිට මේක කරන්න පුළුවන්ද කියන එක. ව්‍යාපෘතිය සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය අපිට අවශ්‍ය නැහැ. මෑන් මැෂින් ඉක්විප්මන්ට්ස් අමුද්‍රව්‍ය අන්තසූත්‍ර තාක්ෂණික ක්‍රමවේද. ඊට පස්සේ තනයි උඩ ගන්න මිනිස් ශ්‍රමය අපිට ප්‍රමාණවත් මානව සම්පතක් තියෙනවද කියන ඒවා අපි ඒකම තව වැඩගත් දෙයක් තියෙනවා. ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කරන ස්ථානය පිළිබඳව මේටි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන. right. ඊට පස්සේ අපි මූල්‍ය විශ්ලේෂණය ෆයිනෑන්ෂල් ෆීසිබිලිටි. කියන්නේ මෙතනදී ආයෝජකයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නේ. කියන්නේ ව්‍යාපෘතියකට ලාභදායකද නැත්ද කියන එක බලනවා. තක්සේරු කිරීමක් කරනවා. මේ සඳහා අපි දන්නවා NPV IR සුද්ධ වටිනාකම එහෙම ඉන්ටර්නල් රේට් ඔෆ් රිටර්න් කියන මිනුම් භාවිතා කරනවා. ඊට පස්සේ ආර්ථික විශ්ලේෂණය කියන්නේ ව්‍යාපෘතිය මගින් සමස්ත රටට සහ සමාජයට ලැබෙන ප්‍රතිලාභය. ඒ කියන්නේ ප්‍රක්‍රියා උත්පාදනයේ විදේශ විනිමය පෙීම මේදි සලකලා බලනවා. ඒ කියන්නේ මේක බොහෝ විට වැඩගත් වෙනවා රාජ්‍යාංශික සංවර්ධන ව්‍යාපෘතිය කියලා කරන්නේ. අන්න ඒකදී මොකද රාජ්‍යාංශික ලාභයම පමණක් නෙමෙයි ඒකේ අරමුණ වෙන්නේ දීර්ඝකාලීනව සමාජයට රටට වැඩදායි යමක් සිදු කිරීම ඒක බලාපොරොත්තු වෙනවා. ඒදී මේ ආර්ථික විශ්ලේෂණ වැඩගත්. ඊට පස්සේ මේ ආයතනික ඒ කියන්නේ මේ අදන් ඉන්ස්ටිටියුෂනල් ෆීසිබිලිටි. ඒ කියන්නේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතනික ව්‍යුහය සහ කළමනාකරණය. ඒ කියන්නේ ව්‍යාපෘතිය දැන් මේ මෑන් මැෂින් ඉක්විප්මන්ට්ස් ඒ තුනම තියෙනවා. ඊට පස්සේ ඒක කළමනාකරණය කරන්න ටෙක්නිකල් ස්ටාෆ් එකක් ඉන්න ඕනේ. ඒව ප්‍රමාණවත්ද කියන එක බලනවා මෙතන. ඊට පස්සේ තවත් වැදගත්ම දෙයක් තමයි මේ එන්වයරන්මන්ටල් ෆීසිබිලිටි. ඒ කියන්නේ ව්‍යාපෘතිය නිසා පරිසරයට යම්කිසි අහිතකර බලපෑමක් වේද? එහෙමනම් එම් බලපෑම අවම කර ගැනීම සහ
යම් සීටකර බලපෑමක් වෙනවා ඒක තවදුරටත් සස්ටේනබිලිටි කරගන්න. ඒ කියන්නේ තිරසාරව පවත්වා ගැනීම සහ ඒක උපරිම කරගන්න ක්‍රම තියෙනවා කියලා මේටි සලකලා බලනවා. හොඳයි ඉතින් මේ වගේ අපිට මේ වගේ ප්‍රශ්නයකට උත්තර අපිට මේ කරුණු යටතේ විස්තර කරන්න පුළුවන්. ඔය ශක්්‍යතා අධ්‍යයනයක් කියන්නේ මොකක්ද කියලා විස්තර කරා. ඊට පස්සේ ඒක වර්ග දෙකක් ගන්නවා. ඒ කියන්නේ පූර්ව ශක්්‍යතා සහ සවිස්තරාත්මක ශක්්‍යතා අධ්‍යයන. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා මේක කරන ක්ෂේත්‍ර වෙළඳපොළ තාක්ෂණික මූල්‍ය ආර්ථික ආයතනික ඊළඟට පාරිසරික ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ශක්්‍යතා අධ්‍යයනය සහ ඊය ඇතුළත ප්‍රධාන අංගයන් එමන් තංශ විස්තර කරන්න කිව්වම කියන වගේ ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද ඒකට උත්තර ලියන්නේ කියන්නේ. මම හිතනවා ඔබ මේකේ යම්කිසි අදහසක් ගන්න නැති කියලා. ඒක මේකේ තවත් ඔබටත් කරුණු ඇති ඒවත් පහතින් කමෙන්ට් කරන්න. එක්කම ඔබ මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔබේ යාළුවෝ බලන්න ෂෙයා කරන්න. හොඳයි අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් මම ඔබට හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඔබ සමට සුබ දවසක්.